ආයුබෝවන් GM Kitchen YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට ගෙනාවේ ගෙදරම තියෙන දේවල් වලින් වසක් විසක් නැතුව හදාගන්න පුළුවන් රසම රස fried rice recipe එකක්. මේ බත් එක හදාගන්න ඕනි දේවල් ටික මම මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම පහළ description box එකෙත් ඒක සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම බත් එක ලිපේ තියාගත්තා. මේකට මම පාවිච්චි කළේ කීවි සම්බා 1 කිලෝ එකක ප්‍රමාණයක්. අද නිවාඩු දවසක් නිසා ගෙදර හැමෝම ඉන්නවනේ. ඒ හින්දා තමයි මම අද වැඩිපුර රයිස් ටිකක් හදාගන්න හිතුවේ. අපි මේ ලිපේ තියාගත්තු බත් එකට හොඳ පාටක් එන්න කහ කුඩු සල්පයකුයි සුවඳක් එන්න එන සාල් ටිකකුයි ඕනනම් අපි ලුණු කුඩු ටිකකුත් මේකට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේක බොරු ගාලා හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් උන් අපේ බත් එක හරි ගිල්ලද කියලා අපි කලමු. මේ බලන්න හොඳ පාටක් එක්ක හොඳ සුවඳකුත් මේ බත් එකේ දැන් තියෙනවා. දැන් අපි ලිප ඔෆ් කරලා බත් එක හොඳට නිවෙන්න තියාගන්න ඕනේ. මේ වෙලාවේ අපි බිත්තර තුනකුත් කඩලා වෙනම භාජනයකට දාගන්න. මම මේ බත් එක හදාගන්න පාවිච්චි කරේ බටර් ඔයිල් එක. ඔයාලා කැමති නම් ඕනම තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ මම තලාගත්ත ඉංග්‍රීසි දුනුළු ටික. මේ අතරේදී මම අපේ බත් එකට අවශ්‍ය එළවලු පහේ ටික සූදානම් කරගත්තා. මේ තියෙන්නේ මම හොඳින් හොදලා සුද්ධ කරලා කපාගත්ත එළවලු පහේ ටික. මම මේකට ඕනි ගෝවා ටිකකුත් කැරට් ටිකකුත් ලීක්ස් ටිකකුත් සිහින්ම කපාගත්තා. මේ ටිකට ලුණු ටිකකුත් එකතු කරනවා. ඒ වගේම කපාගත්ත රටලු නිසා කරපිංච ටිකකුත් මේකට අවශ්‍ය වෙනවා. ඔන්න දැන් අපි රයිස් එක හදාගමු. මේ වෙලාවේදී මම ලොකු සාස් පානක් අරගෙන මේක රත් වෙන්න තියලා ඒකට අපි දාගන්න බටර් ස්වල්පයක් දාගන්නවා. අපි එකතු කරගත්ත බටර් ඔයිල් එක හොඳට රත් වෙනකොට අපි මේකට තලාගත්ත ඉඟුරුසු දුලුණු ටික එකතු කරනවා. ඒකෙන් හොඳ සුවඳක් අපේ බත් එකට ලැබෙනවා. දැන් අපි මේක හොඳින් කලවම් කරමින් සුවඳ එකක් හොඳින් බෙද ගන්නවා. ඊට පස්සේ අපි මේකට කපාගත්ත රටලුණු ටිකයි කරපිංච ටිකයි එකතු කරලා හොඳින් බෙද ගන්නවා. මේ වෙලාවේදී අපි අර කඩාගත්ත බිත්තර ටිකත් මේකට එකතු කරගන්නවා. දැන් අපි මේ දාගත්ත බිත්තර ටික ලොකු කෑලි හිටින් නැති වෙන්න පැන්දෙන් හොඳින් කලවම් කරගන්නවා. මොකද ලොකු බිත්තර කෑලි හිටුනොත් එහෙම රයිස් එකේ නිමරා අපිට එන්නේ නැහැ. මේ වෙලාවේදී අපි බිත්තර ටිකක් වැඩිපුර දාලා හොඳින් මේක කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේ වෙලාවේ උයලා නිවෙන්න තියාගත්ත බත් එක හොඳින් කූරු ගාලා ටික ටික මේකට එකතු කරනවා. මේ වෙලාවේදී බත් ටික ටික එකතු කරගෙන ගින්දරත් ටිකක් වැඩි කරගෙන වැඩිපුර වෙලාවක් මේක හොඳින් මැද ගන්න ඕනේ. හොඳින් බෙදෙන තරමට බත් එකේ හොඳ රසක් අපිට ලබා ගන්න පුළුවන්. මේ වෙලාවේදී අපි කලින් කපාගත් ගෝවා ටික මුලින්ම මේකට එකතු කරනවා. මම ගෝවා ටිකක් වැඩිපුර ගත්තා. මොකද ගෝවා දැම්මම රයිස් එකේ රස ගොඩාක් වැඩි වෙනවා. දැන් මේ ගෝවා ටික බත් එකේ හැමතැනටම යන විදිහට වැඩි ගින්දරේ ටික වෙලාවක් කලවම් කරගන්න ඕනේ.
ඊළඟට අපි කපාගත්ත කැරට් ටික මේ බත් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ටිකත් හොඳට කලවම් කරලා කපාගත්ත ලීක්ස් ටිකත් හොඳින් දාලා කලවම් කරගන්නවා. මේ වෙලාවේදී රස අනුව ලුණු සහ ගම්බිරිස් කුඩුත් අවශ්‍ය නම් එකතු කරගන්න ඕනේ. ඒ වගේම තක්කාලි සෝස්, සෝයා සෝස් එහෙම එකතු කරනවා නම් ඔයාලට මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. මම මේකට රසකාරක වර්ග, සෝස් වර්ග මොනවත්ම එකතු කළේ නැහැ. මොකද අපි කඩෙන් ගෙන කනවා වගේ නෙමෙයිනේ. ගෙදර හදනකොට වසවිස ಜಾති පුළුවන් තරම් අඩු කරලා අපේ ආදරණීයන්ට දෙන්න ඕනේ. ඒව දැම්මේ නැහැ කියලා මේකේ රසය අඩුවක් වෙන්නේ නැහැ. ඔන්න අපේ මේ ෆ්‍රයිඩ් රයිස් එක දැන් ඔන්න ලැහැස්ති. අපි මේක ටිකක් බෙදාගමු. මම අද මේක කන්න හදාගත්තේ ටිකක් සැරට හදාගත්තු චිකන් කරි එකකුයි පිපිඤ්ඤයි තක්කාලි එකතු කරපු සලාදෙකුයි. අපි දැන් ඒවත් මේකට බෙදාගමු. මේ බලන්න හරිම රස පාටක් තියෙනව නේද? මේ විදිහට ඔයාලත් මේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා රස බලන්න අමතක කරන්න එපා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.